Art Vibes 2025 චිත්‍රයකට පුළුවන් කෙනෙක් වචන වලින් කියන දේවල් වලට වැඩි දෙයක් ප්‍රකාශ කරන්න. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා පළවත්ත මයුරපාද අධ්‍යාපන කේන්ද්‍රයට ඒ විදිහේ ලස්සන චිත්‍ර ගොඩක් බලන්න. ඉතින් Art Vibes 2025 චිත්‍ර ප්‍රදර්ශනයත් එක්ක තමයි අපි මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ. වැඩි විස්තර දැනගන්න අපි ගිහින් බලමු මොන වගේ ලස්සන චිත්‍ර ගොඩක්ද මෙතන තියෙන්නේ කියලා. Art Vibes 2025 චිත්‍ර ප්‍රදර්ශනයේ නියමුවත් එක්ක තමයි අපි මේ විදිහට කතා කරන්න හදන්නේ. චිත්‍රකලා උපදේශක රසික පතිරණ මහත්මයාත් එක්ක. ඉතින් මොකක්ද මේ Art Vibes 2025 චිත්‍ර ප්‍රදර්ශනය කියලා කියන්නේ? ඔබේ අරමුණ මොකක්ද මේ චිත්‍ර ප්‍රදර්ශනයත්? ඇත්තටම මම අවුරුදු 16ක ඉඳන් චිත්‍රකලාව උගන්වනවා ජාත්‍යන්තර පාසල්වල. ඉතින් ඒකම මේ බත්තරමුල්ල පළවත්ත මාළඹේ අවට දරුවෝ මගේ චිත්‍රකලාව ඉගෙන ගන්න එනවා. ඉතින් ඒ අයගේ හැකියාව අපට පෙන්වන්න උවමනාව තිබ්බා. ඒ වෙනුවෙන් අපි විවෘත චිත්‍ර තරඟයක් තිබ්බා. අපේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති Art Vibes එකට එන්නේ නැති අයවත් අපි සම්බන්ධ කරලා දෙසැම්බර් 28 වෙනිදා අපි විවෘත චිත්‍ර තරඟයක් තිබ්බා. ඒ වගේම Art Vibes කලායතනයේ චිත්‍රකලාව ඉගෙන ගන්න දරුවෝ මාස 3ක් තිස්සේ ඇඳපු චිත්‍ර. ඒගොල්ලෝට අපි කිව්වා මෙහෙම ප්‍රදර්ශනයක් අපි තියෙනවා තරඟයක් තියෙනවා. ඒකට චිත්‍ර 3 ගාන ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ උගක් උවමනාවෙන් කැපවීමෙන් ළමයි 35 දෙනෙක් වගේ ආයතනයේ ඉගෙන ගන්න දරුවෝ චිත්‍ර ඇඳලා අපිට ඉදිරිපත් කළා. ඒ වගේම විවෘත ශ්‍රී ලංකාව පුරාම ඉන්න ඕනම කෙනෙක්ට චිත්‍ර තරඟයට සහභාගී වෙන්න කියලා විවෘත තරඟයක් තිබ්බා. ඒකේ අයගේ කුසලතාව වගේලා ජයග්‍රාහකයන් සඳහා අපි ඉදිරියේදී සාතික ත්‍යාග සහ සාතිකපත් පිරිනැමීමේ අරමුණෙන් ඒගොල්ලන්ගේ චිත්‍රකලාව පිළිබඳ උනන්දුව වැඩි කිරීමේ අරමුණින් තමයි අපි මේ තරඟය සහ ප්‍රදර්ශනය පවත්වන්නේ. ඉතින් මට මේ වෙලාවේ කියන්න ඕන අපේ Art Vibes චිත්‍ර ඇකඩමියකට සම්බන්ධ වෙන්න කැමති ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. වයස් භේදයක් නැහැ. අවුරුදු 3-4 ඉඳන් නර්සරි දරුවෝ ඉඳන් උසස් පෙළ දක්වා A levels කරන ඕනම දරුවෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියේදී මේ Art Vibes ඇකඩමි එකේ ආර්ට් එක්සිබිෂන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දේශීය වගේම විදේශීය ඉන්ටර්නැෂනල් ආර්ට් කම්පිටිෂන් වලටත් අපි ඉදිරිපත් කරනවා. Art Vibes ආර්ට් ඇකඩමි එක තියෙන්නේ බත්තරමුල්ල පැලවත්ත මයුරපාද පිරිවෙනේ. අපි පන්ති පවත්වාගෙන යනවා. ඉතින් දිවෙන පුරා ඉන්න ඕනම කෙනෙක්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඉදිරියේදීත් එහෙම කැමතිලා අයට සහභාගී වෙලා අපිත් එක්ක ඉදිරියේ තරඟව ජයග්‍රහණය කරන්න Art Vibes එක්ක දිගට ඉන්න කියලා තමයි කියන්නේ. Art Vibes 2025